සුබ දවසක් යාළුවනේ. ඉතින් මම අදත් ඔයගලන්ට අලුතින් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකේ ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෝටර රථ එන්ජින් වර්ගීකරණය ගැන. ඉතින් මේ පාඩම කලින් කරපු පාඩම් තුනේ සාරාංශයක් විදිහට තමයි මම හදලා තියෙන්නේ. ඉතින් එතකොට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ link එක දාලා තියෙනවා. ඔයගලන්ට මේ පාඩම් තුන ගිහින් බලන්න පුළුවන්. එතකොට මේ පාඩම ඔයගලන්ට තේරුම් ගන්න වඩාත් ලේසි වෙයි. එතකොට මෝටර රථ එන්ජින් වර්ගීකරණය ගත්තාම ඉන්ධන දහනය ස්ථානය අනුව ජොලන ක්‍රියාවලිය අනුව ඊට පස්සේ යොදා ගන්නා පහරවල් ගන්න අනුව භාවිත වන ඉන්ධන වර්ගය අනුව එන්ජිමේ ඇති සිලින්ඩර් ගන්න සහ ඒවා පිහිට ඇති ආකාරය අනුව යොදා ගන්නා සිසිලන ක්‍රමය අනුව අපිට වර්ග කරන්න පුළුවන්. ඉතින් ඉන්ධන දහනය වන ස්ථානය අනුව අභ්‍යන්තර දහන එන්ජින් එහෙම නැත්නම් ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් ගන්න පුළුවන්. බාහිර දහන එන්ජින් විදියට එක්ස්ටර්නල් කම්බෂන් එන්ජින් ගන්න පුළුවන්. ඒකට වර්තමානයේ භාවිත වන නවීන මෝටර රථවල පාවිච්චි වෙන්නේ අභ්‍යන්තර දහන එන්ජින්. අතීතයේ බාහිර දහන එන්ජින් පාවිච්චි කළාද දැන් වර්තමාන වෙන විට මේ මෝටර රථවල පාවිච්චි වෙන්නේ නැහැ බාහිර දහන එන්ජින්. එතකොට බාහිර දහන එන්ජින් වලට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් විදුලි උත්පාදනය සඳහා තලබඹර කරකවන්න දෙන්නේ ස්ටීම් තමයි ලබා දෙන්නේ. එතකොට මේ ස්ටීම් හදාගන්න ගල් අඟුරු හරි එහෙම නැත්නම් දර හරි න්‍යෂ්ටික බලය පාවිච්චි කරලා ජලය අධික පීඩනයකින් අධික උෂ්ණත්වයට ලක් කරලා ඒ ස්ටීම් ටර්බයින් එකකට දීලා ටර්බයින් එක කරකවල තමයි අපි කරන්ට් එක එහෙම නැත්නම් විදුලිය උත්පාදනය කරගන්නේ. ඉතින් බාහිර දහන එන්ජිමක් විදිහට ඔයගලන්ට ඒ උදාහරණය ගන්න පුළුවන්. ඉතින් අභ්‍යන්තර දහන එන්ජින් තමයි නවීන මෝටර රථවල පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ ජොලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව ගත්තාම පුලිංගු ජොලන එන්ජින් එහෙම නැත්නම් ස්පාර්ක් ඉග්නිෂන් එන්ජින් ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ එන්ජිම ගත්තාම මේ එන්ජිමේ දහන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ස්පාර්ක් ප්ලග් එකක් පාවිච්චි කරලා. එතකොට සම්පීර්ණ ජොලන එන්ජින් එහෙම නැත්නම් කම්ප්‍රෙෂන් කම්බෂන් එන්ජින් වල ඉන්ධන දහනය සිද්ධ කරන්නේ සම්පීඩිත වාතයට ඉන්ධන විදීමට ලක් කරලා ඒකට ඉන්ජෙක්ටර් පාවිච්චි කරනවා. එතකොට පුලිංගු ජොලන එන්ජින් වල පාවිච්චි කරන්නේ පෙට්‍රල්, සම්පීර්ණ ජොලන එන්ජින් වල පාවිච්චි කරන්නේ ඩීසල් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට එන්ජින් වර්ගීකරණයේදී පහරවල් ගණනවල ගත්තාම දෙපහර එන්ජින් සහ සිව්පහර එන්ජින් විදිහට වර්ග කරලා තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඔයාලට දෙපහර එන්ජින් එක ක්‍රියාකාරීත්වය සහ සිව්පහර එන්ජින් එක ක්‍රියාකාරීත්වය මම ඒකේ පැහැදිලි කරලා තියෙනවා. මම මේ වෙලාවේ ඔයාලට කෙටියෙන් පැහැදිලි කරනම් දෙපහර එන්ජින් එක සහ සිව්පහර එන්ජින් එක අතර ඇති වෙනස්කම් සහ වාසි අවාසි. දෙපහර එන්ජිමක් ගත්තාම දෙපහර එන්ජිමේ වැල් වල නෙමෙයි කපාට තමයි තියෙන්නේ සිව්පහර එන්ජිමක් එක ගන්න බලනකොට සාපේක්ෂව. ඉතින් එහෙම ගත්තාම දෙපහර එන්ජිම සරල එන්ජිමක් සහ බරින් අඩුයි. ඒ වගේම තමයි දෙපහර එන්ජිමේදී දඟරකඳ කරගෙන සෑම වටයක් පවසාම බලපහරක් නිකුත් වෙනවා. නමුත් සිව්පහර එන්ජිමකදී වෙන්නේ දඟරකඳ කරගෙන වල දෙකකට සැරයක් තමයි එක් බලපහරක් නිකුත් වෙන්නේ. ඊට පස්සේ දෙපහර එන්ජිමක් ගත්තාම දෙපහර එන්ජිමේ තියෙන එක අවාසියක් මම කියන්නම්. ඒ වාසිය තමයි මේකේ ස්නේහන පද්ධතියක් නැති නිසා ඉන්ධනයත් එක්ක ස්නේහන ද්‍රව්‍ය කලවම් ස්නේහක තෙල් කලවම් කරලා තමයි අපි එන්ජිමට ලබා දෙන්නේ. ඉතින් එතකොට මෙතනදී දහනේදී යම් ස්නේහන තෙල් කොටසක් ඉතුරු වෙලා තමයි ලුබ්‍රිකන්ට් එහෙම නැත්නම් ස්නේහනය සිද්ධ වෙන්නේ. නමුත් දහනේදී ස්නේහන තෙලුත් දහනයට ලක්වන නිසා එතනදී විෂ වායුන් හට ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒවා පරිසරයට ගියපුවාම අපේ ශරීර සෞඛ්‍යයට අහිත කරනවා. ඉතින් දෙපහර එන්ජිමක තියෙන එක අවාසියක් තමයි ඒක. ඉතින් අනිත් එක තමයි සිව්පහර එන්ජිමක් එක ගත්තාම දෙපහර එන්ජිමක ජවය සාපේක්ෂව අඩුයි. ඉතින් ඒක ගත්තාම එක්තරා අවාසියක් වෙනවා. හරි අපි ඊළඟට යමු. එතකොට භාවිතන ඉන්ධන වර්ගය ගත්තාම අනුගත්තාම ලංකාවේ නම් බහුලව පාවිච්චි වෙන්නේ පෙට්‍රල් සහ ඩීසල් තමයි මෝටර රථවල පාවිච්චි වෙන්නේ. ඉතින් ඊට අමතරව භාවිත වන ඉන්ධන තියෙනවා බයෝ ඩීසල්, එතනෝල්, මෙතනෝල්, ප්‍රොපේන්, මීතේන් විදිහට ගන්න පුළුවන්. අපේ රටේ පාවිච්චි නොවුනට සමහර රටවල මෙන්න මේ ඉන්ධන වර්ග පාවිච්චි වෙනවා. ඊට පස්සේ එන්ජිමේ ඇති සිලින්ඩර් ගන්න සහ ඒවා පිහිට ඇති ආකාරය අනුව තනි සිලින්ඩර් එන්ජින් සහ බහු සිලින්ඩර් එන්ජින් විදිහට වර්ග කරන්න පුළුවන්. එතකොට තනි සිලින්ඩරයක් සහ බහු සිලින්ඩර් යොදා ගන්න එක භාවිතය අනුව තමයි වෙනස් වෙන්නේ සහ අවශ්‍ය වන්නා වූ ජවය සහ ටෝක් එක එහෙම නැත්නම් ව්‍යාවෘතය අනුව තමයි මේ එන්ජින් එක භාවිතා වෙන්නේ. ඉතින් තනි සිලින්ඩර් එන්ජිමක් ගත්තාම තනි සිලින්ඩර් එන්ජින් එක
ෆ්ලයි වීල් එක තරමක් විශාලව තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව තමයි තනි සිලින්ඩරයක් තියෙන නිසා. ඉතින් ටෝක් එක සිලින්ඩර් 4 එන්ජින් එක වගේ නෙමෙයි. ඒ නිසා ජවය ගබඩා කරගන්න ඕනි. අනිත් පහරවල් 4 එහෙම නැත්නම් සිව්පාර එන්ජින් එකක් විතර ගත්තාම බල පහරදි තමයි ජවයක් ලැබෙන්නේ. එතකොට අනිත් පහරවලදී එන්ජින් එක කරකව ගන්න අවශ්‍ය ජවය ගබඩා කරගන්නේ ෆ්ලයි වීල් එකේ. නමුත් බහු සිලින්ඩර් එන්ජින් ගත්තාම ඒකේ සිලින්ඩර් කිහිපයක් තියෙන නිසා කිහිප සැරයකට බල පහරවල් නිකුත් වෙනවා. එතකොට එන්ජිම කරකව ගන්න පහසුවක් තියෙන නිසා ඒකේ ෆ්ලයි වීල් එක තරමක් කුඩාවට තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඉතින් එන්ජින් වර්ගීකරණයේදී ඔයගලන්ට පල්ලෙයන් මම පෙන්නලා තියෙනවා ඒවා පිස්ටන් වැඩ කරන හැඩය ඒ පිහිටලා තියෙන ආකාරය අනුව එකලි එන්ජින් එහෙම නැත්නම් ඉන්ලයින් එන්ජින් V එන්ජින් W head තියෙන එන්ජින් W එන්ජින් විදිහට ඒ වගේම විරුද්ධ ලෙස සිලින්ඩර් PT එන්ජින් ඔපොසිට් සිලින්ඩර් එන්ජින් විදිහටත් ඊට පස්සේ විරුද්ධ පිස්ටන් PT එන්ජින් RE එන්ජින් සහ රොටරි එන්ජින් විදිහට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට මේ වගේ ක්‍රියාකාරීත්වය වෙන විදිහ මම ඕගොල්ලන්ට මෙතන පුංචි ඇනිමේෂන් වලින් දක්වලා දෙනවා ඔයගොල්ලන්ගේ තේරුම් ගැනීමේ පහසුව සඳහා. එතකොට යොදා ගන්නා සිසිලන ක්‍රමය අනුව එහෙම නැත්නම් කූලින් සිස්ටම් එක අනුව අපිට ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි එයා කූලින් එන්ජින් එහෙම නැත්නම් වාත සිසිලන එන්ජින්. අනිත් එක තමයි ලික්විඩ් කූලින් එන්ජින් එහෙම නැත්නම් ද්‍රව සිසිලන පද්ධතියක් සහිත එන්ජින්. එතකොට වාත සිසිලන එන්ජින් විදිහට ගත්තාම වැඩිපුරම පාවිච්චි වෙන්නේ මොටර් සයිකල් වල තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ වාත සිසිලන එන්ජින්. ගොඩක් වෙලාවට තනි සිලින්ඩර් තියෙන එන්ජින් වල තමයි පාවිච්චි වෙන්නේ. එතකොට වාත සිසිලන එන්ජින් ගත්තාම ඔයගලන්ට පේනවා යාළුවනේ පළවෙනි රූපේ පේනවා සිසිලන වරල්. එහෙම නැත්නම් කූලින් පින්ස් ඒ වගේ දාලා තියෙන. ඉතින් මේ වගේ තියෙන වාසිය තමයි බයික් එක එහෙම මොටර් සයිකල් අපි ඉස්සරහට ගමන් කරනකොට මේ පින්ස් වලින් ඉතා පහසුවෙන් ඇතුලේ තියෙන වාතය එහෙම ඇතුලේ තියෙන මේ හීට් එක එළියට පිට කරගන්න පහසු සඳහා තමයි මේ විදිහට දාලා තියෙන්නේ. හැබැයි ස්කූටර් වල ගත්තාම ස්කූටර් එන්ජින් එක සීට් එක යට තමයි තියෙන්නේ. එතකොට ඒකට ලැබෙන වාතය එහෙම නැත්නම් උලම් ප්‍රමාණය අඩුයි යනකොට ඒ නිසා තමයි ඒකේ බ්ලෝවර් එකක් දාලා ඒ එන්ජින් එක මගින් බ්ලෝවර් එකක් කරකවලා ඒ බ්ලෝවර් එක හරහා තමයි එන්ජිමෙත් හුලම් එහෙම නැත්නම් වාතය ලබා දෙන්නේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දැකලා ඇති ට්‍රිවිල් වලත් මේ විදිහේ බ්ලෝවර් එකක් තියෙනවා එන්ජින් එක ගාව. එහෙම කරලා තියෙන හේතුව තමයි එන්ජිමට එයා පාත් එකක් එන්නේ නැති නිසා ඒක බ්ලෝවර් එකක් මගින් තමයි දීලා තියෙන්නේ ලබා දීලා තියෙන්නේ. ඉතින් මම ඕගොල්ලන්ගේ තේරුම් ගැනීමේ පහසු සඳහා මම මෙතන ස්කූටර් එක හරස් කඩක් වගේ පින්තූරයකුත් දාලා තියෙනවා කූලින් සිස්ටම් එක ගැන කියන්න. ඉතින් අනිත් එක තමයි ද්‍රව සිසිලන පද්ධතිය. ඉතින් ද්‍රව සිසිලන පද්ධතියක් බොහෝ දුරට පාවිච්චි වෙන්නේ බහු සිලින්ඩර් එන්ජින් තියෙන ඒවා තමයි පාවිච්චි වෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දැකලා තියෙන සමහර බයික් වලත් ද්‍රව සිසිලන පද්ධති තියෙන බයික් තියෙනවා. ඔය හොනට් වගේ බලා ගන්න පුළුවන් ඒ වගේ වෙනම කූලින් සිස්ටම් එකක් තියෙනවා. එතකොට මේ ද්‍රව සිසිලන පද්ධතිය ගත්තාමත් මේකේ සංරචක කිහිපයක්ම තියෙනවා. මම ඉදිරි වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ඒව ගැන කියලා දෙන්නම්. මේ වගේ තියෙන සංරචක ගැන. ඉතින් මෙතන මම ඔයගොල්ලන්ට සරලව කිහිපයක් පෙන්වන්නම්. මේකට තමයි අපි රේඩියේටර් එක කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ වගේ උෂ්ණත්ව පාලක වෑල් එහෙම තියෙනවා. මම ඒව ගැන ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ තියෙන්නේ ඔය කියත් එන්ජින් එක හරස් කඩක් තමයි මෙම රූපය ඔයගොල්ලන්ට පෙන්නලා දීලා තියෙන්නේ තේරුම් ගැනීමේ පහසුව සඳහා. හරි යාළුවනේ, ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අතර වෙනවා. ඉස්සරහට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් එන්ජිමේ ක්‍රියාකාරීත්වයට සහායක පද්ධති ගැන. කියන්නේ ඉන්ධන සැපයුම් පද්ධතිය වගේ දේවල් ගැන ටික තමයි මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයගොල්ලන්ට ඊටෙක් කරන නංගිලා මල්ලට විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ෂෝට් නෝට්ස් විදිහට මේවල් සඳහන් කරගන්න පුළුවන්. ඉතින් මම අද අතර වෙනවා. තවත් වීඩියෝ කීපයක් ඔයගොල්ලන්ට ඉස්සරහට මම අරගෙන එන්නම්. එහෙනම්